සිංහල වාසකම් වල අපිට මුණ ගැහෙනවා විජේකෝන්ලා, තෙන්නකෝන්ලා, සමරකෝන්ලා ආදී මේ කෝන් කියන වචනය. ඒතර මේ සමරකෝන්ලා, විජේකෝන්ලා, තෙන්නකෝන්ලා විදියට කෝන් විදියට එන මේ වාසකම් හිමි ජනතාව මිනිසුන් සිංහල නෙමෙයි. මේ කෝන් කියන වචනේ එටිමොලොජි එක එන්නේ ජර්මන් වලින්. එතකොට මේගොල්ලෝ ජර්මන් සම්භවයක් තියෙන මිනිසුන්. එතකොට කෝනා කියලත් අතීතයේදී වාසකම් කෙලවර වෙලා තියෙනවා. එතකොට මේගොල්ලන්ගේ සම්භවය අපිට මේ කෝනා කියන වචනේ එටිමොලොජි එකත් එක්ක බලනකොට නැත්නම් රූට් එකත් එක්ක මූලයත් එක්ක බලනකොට අපිට හමු වෙන්නේ මේ අය හවායි සම්භවයක් තියෙන අය. කෝනාර් කියලත් අපිට වාසකම් හම්බෙනවා. කෝනාර් අපි හිතනවා මේ අය දෙමළ වෙන්න ඇති කියලා. මේගොල්ලෝ අපිට හම්බෙනවා අලගත් කෝනාර වගේ. අතීත නම් මේ කෝනාර් කියන වාසකම අද ටිකක් නුහුරුයි. මේ කෝනාර් කියන වාසකම තියෙන ලංකාවේ අයගේ සම්භවය තුර්කි සම්භවයක්. බෙන්ගාලි වලත් මේ කෝනාර්ලා ඉන්නවා. ඒත් මේ බෙන්ගාලි වලත් මේ අය සම්භවය වෙන්නේ තුර්කියෙන් ආපු ජනතාවගෙන්. ඉතින් මොනතරම් ලස්සනද බලන්න. අපි මේ දූපතේ ජීවත් වෙන මිනිස්සු බෙදී වෙන් වී සිටියට මේ වාසකම් කෙලවර වෙන මේ කෝණ නැත්තම් කෝනා, කෝන්, කෝනාර් වශයෙන් ඉන්න අය ගත්තාම කෝන්ලා ජර්මන් සම්භවයක්, කෝනාලා හවායි සම්භවයක් තියෙන අය, කෝනාර්ලා තුර්කි සම්භවයක් තියෙන අය. මොනතරම් සම්මිශ්‍රණයක් වෙච්ච ජාතියක්ද ලංකාවේ ඉන්නේ. සිංහල වශයෙන් අපි පෙනී හිටියද